ඒ බව මට මේ නඩුමඩුවේ දියුරුව ප්‍රකාශ කරන්න පුළුවන් ස්වාමී. කටින් අල්ලගන්න එක එක වහයි හරක වගේ කියනවා නෙමෙයි හරිද? මොනම ඇහුවත් දන්නේ නැහැ කියපන්. අපි දන්නේ නැහැ කියපන්. ගරු ස්වාමීනි මම කැමතියි මීළඟට විත්ති කූඩුවට කැඳවන්නට. එම් තරිදු. තරින්දු මොඩ හරකෙක් වෙන්න එපා. කීප විදියට වැඩේ කරපන්. තමුන් මේ නිවසට ඇතුල් වූ පසු මුලින්ම ගියේ අල්මාරිය ළඟටද? නෑ මං ගියේ නෑ. අපි දන්නේ නෑ. අපි කොහොමද දන්නේ නෑ අපි කවුරුක්වත්. නිවසේ හිමිකරු අවදි කරලා අල්මාරිය අතුරින් ළඟ ගියේ තමුන් නේද? නෑ මං දන්නේ නෑ. බොරුදු කොහෙද මෙයා කියන්නේ? මම විරුද්ධයි ස්වාමී. මම විරුද්ධයි. නිවසකට සොරෙන් නැතුළුවි. එම නිවසේ අල්මාරිය අර ගැනීමට නොහැකිව එම නිවසේම හිමිකරුගෙන් එම අල්මාරිය යතුරු ඉල්ලා සිටින්නා වූ හොරු සිටින්නේ මොන රටේද ස්වාමීනි? මම විරුද්ධයි ස්වාමී. මාගේ සේවාදායකයන් තිදිනා කිසිසේත්ම මේ සොරකම සම්බන්ධ නැත ස්වාමී. පෞද්ගලික තරහ පදනම් කොටගෙන මෙම චෝදනාව ඉදිරිපත් කරන බව මට සඳහන් කරන්න පුළුවන් ස්වාමී. එම නිසා මෙම කරුණාකාරණා සැලකිල්ලටගෙන මාගේ සේවාදායකයන් තිදෙනා මෙම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර දෙන මෙන් මං ඉල්ලා සිටිමි ස්වාමී. එපමණයි ස්වාමී. විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනාව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම සැකකාර විත්තිකරුවන් තිදෙනා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමි. අයියේ මේ කවුද යතුරේ? දැන් දෙන්නේ නැත්තම් ගෙදරට ගෙනල්ලා දෙන්නද? අර දාවිර අයියා එදා කලබලෙට රංගෙවිලානේ. යතුරේ. හරිනේ. ගෙදරටම ගෙනල්ලා දෙන්න. එතන හරි නෑනේ. මාගේ පෞකාර මිතුරු